Please subscribe. Oppo E15 ෆෝන් එකේ ටෝල් බෑක් සෙටින් එක ඔෆ් කරගන්න තමයි මම අද ඔයාලන්ට කියලා දෙන්න යන්නේ. මේ විදිහට ඔයගොල්ලෝ ස්ක්‍රීන් එක ඔන් කරගෙන ඔතන උඩ නොටිෆිකේෂන් බාර් එක පල්ලෙහාට ඇඟිලි දෙක තියලා අදින්න ඕන. ඔය ඇඟිලි දෙක තියලා ඇද්දට පස්සේ ඔතන එනවා ඔයාලා සෙටින් එක පෙන්නනවා. එක පාරක් ටච් කරලා ඩබල් ටච් කරගන්න. ඊට පස්සේ එතන තියෙන ඇඩිෂනල් සෙටින් එක. ඒක උඩ එක පාරක් ටච් කරලා ඩබල් ටච් කරගන්න. ඊට පස්සේ ඔය ඇඟිලි දෙක තියලා පල්ලෙහාට චුට්ටක් යද්දි තියෙනවා ඇක්සෙසිබිලිටි කියලා. එක පාරක් ටච් කරලා ඒක ඩබල් ටච් කරගන්න. එතකොට තියෙනවා ටෝල් බෑක් කියලා. ඔය එක පාරක් ඇඟිල්ලෙන් ටච් කරලා ඩබල් ටච් කරගන්න. ඊට පස්සේ අපිට බොහොම පෙන්නනවා ටෝල් බෑක් සෙටින් එක ඔෆ් කරගන්න තැන. එතනින් ඩබල් ටච් කරලා ටර්න් ඔෆ් කරගන්න. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ලේසියෙන්ම Oppo A15 Android ෆෝන් එකේ ටෝල් බෑක් සෙටින් එක ඔන් වෙලා තිබ්බොත් ලේසියෙන්ම අපිට ඔෆ් කරගන්න. මම ඔයාලට පෙන්නන්නම් සෙටින් එකේ about එකේ තියෙනවා. හරියටම විස්තරෙත් එක්ක ඔය බලා ගන්න ෆෝන් එක. Oppo A15 ෆෝන් එක. මේ වගේ වීඩියෝ එකක් දිගටම ඔයගොල්ලන්ට ඕන නම් මාව subscribe කරගන්න, follow කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ දිනපතාම ඔයගොල්ලන්ට ඕන නම් කමෙන්ට් එකක් දාන්න. එකතු වෙන්න my channel එකට. එහෙනම් ගොඩක් ස්තුතියි.